ආයිබෝවන් වල හැමෝටම ඔයාලට පේනවා ඇති අද මගේ අතේ තියෙන චූටිම චූටි සර්කිට් එක මොකක්ද කියලා. ඉතින් මේක චාර්ජින් මොඩියුල් එකක්. ඒ කියන්නේ ගොඩාක්ම පුංචි චාර්ජින් මොඩියුල් එකක්. ඉතින් මේ වගේ දේවලුත් අපට අවශ්‍ය වෙන ගොඩක් ඉඩකඩ අඩු තැනකට යොදාගෙන පාවිච්චි කරන්න මං හිතනවා ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේක සයිස් එක අතින් බැලුවොත් පළල මිලි 12ක් වගේ තමයි ඔයාට පේනවා ඇති. ඒ වගේම මිලි 16ක් පමණ තමයි මේ මොඩියුල් එකේ දිග තියෙන්නේ. මේකේ ප්‍රැක්ටිකලි ඔයාට මේකේ ඩීටේල්ස් අමුණලා කරලා පෙන්වන්න කලින් මම කෙටියෙන් මේ ගැන පොඩිවට පැහැදිලි කරලා ඉන්නම්. මුලින්ම TP4657 IC එකෙන් තමයි මේක පණ ගැන්වෙන්නේ. මෙතන ඔයාට පේනවා ඇති Type C charging socket එකක් තියෙනවා. Type C ඕනම ෆෝන් චාර්ජර් එකකින් ඔයාට මේකට සප්ලයි ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට වෙනත් විදිහකින් 5 වෝල්ට් මේකට ලබා දෙන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාට පේනවා ඇති ඉන් ඍණ සහ ඉන් ධන. මෙන්න මෙතනටයි ඔයාට සප්ලයි ලබා දෙන්න පුළුවන්. මේක නැතුව යූස් කරනවා නම්. ඒ වගේම මේකේ ඔයාට පේනවා ඇති ඇම්පියර් එකක වගේ කරන්ට් එකක්. ඒ කියන්නේ ඇම්පියර් එකක් වගේ තමයි මේකේ අවුට්පුට් එක තියෙන්නේ. මෙතන ඔයාට පේනවා ඇති වෝල්ටේජ් 4.2 ගහලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3.7 ඒ කියන්නේ 3.7 වෝල්ට් බැටරියක් charge වෙලා complete වෙන්නේ 4.2 දී. ඒක නිසා තමයි මේ ගහලා තියෙන්නේ 4.2 දී මේ සර්කිට් එක කට් ඔෆ් වෙනවා. ඉතින් ඒවත් අපි ඉස්සරහට බලමු මේවා ප්‍රැක්ටිකලි අමුණලා තියලා කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය හොඳින් වැඩ කරනවද මේක රත් වෙනවද ඔයාට මතක ඇති මම කලින් මේ වගේ මොඩියුල් එකක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඒක ඌමනාවටත් වඩා රත් වුණා. ඉතින් මේකත් අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි ප්‍රැක්ටිකලි මේ හැමදේම අමුණලා කරලා අවුට්පුට් එක ඍණ අවුට්පුට් එක ධන. එතකොට මේ බැටරි ධන සහ බැටරි ඍණ බැටරියක් අමුණන තියෙන ධන ඍණ මෙතන 3.7 බැටරිය. එතකොට අවුට්පුට් ගන්න තියෙන්නේ මේ දෙකොනේ. ක්ලිප් එකටවත් ගහන්න බැරි තරමට පුංචි. මුලින්ම මේ මෙතන බැටරි පාස් කරගෙන දිමු. මුලින්ම මම ඊයන් ටිකක් තියා ගන්නවා බැටරි පාත් දෙකට. ලිතියම් අයන් බැටරිය ඍණ මෙතන ධන මෙතන Type C charger එක charging indicate කරනවට පේන ඇති මේක charge වෙන ගමන් තමයි තියෙන්නේ. අපි මේ බලමු කොච්චර වෙලාවක් යනවද කියලා මේක charge වෙලා ඉවර වෙන්න. මල්ටිමීටරෙත් මේ අමුල්ලා තිබ්බ මෙතෙන්ට අපිට බලාගන්න පුළුවන්. එතකොට මේ charge වෙලා ඉවරෙන්නේ කොපමණ වෙලාවකින්ද මෙතන 4.2 වගේ වෙද්දි මේක charging complete වෙලා cut off වෙනවද කියලා. තව ටිකයි තියෙන්නේ අන්න 4.2 stop වෙච්ච ගමන් full වෙච්ච ගමන් මේ light එක change වෙලා module එක cut off වෙනවා. බලමු හරියටම මෙතන 4.2 ආවට පස්සේ මොඩියුල් එකෙන් cut off වෙනවද කියලා. cut off වුණාට පේනවා ඇති. ඉතින් ওই විදිහට තමයි මේ cut off වුණාට පස්සේ charging line එක ඇතරුණාට පස්සේ නැවතත් මේ වගේ ගානකට එනවා. ඒක අවුලක් නැහැ. බැටරිය full charge වුණාට පස්සේ අපිට පේනවා ඇති light එක change වෙලා අනිත් bulb එකට change වෙලා තියෙනවා. දැන් charging complete වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන්න වරදක් නැහැ. heat නම් පොඩ්ඩක්වත් heat වෙලා නැහැ මොඩියුල් එක. ඒ අතින් බැලුවම නම් ඉතින් මොඩියුල් එක හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේකේ output එක ගන්නවට පුළුවන් මෙතන output ධන සහ ඍණ මේ දෙපැත්තට පාස්සලා ඔයාගේ යම්කිසි මේ 3.7 වෝල්ට් වලින් වැඩ කරන කුමක් හරි දෙකට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක ඔයාට ලංකාවේ මේ සම්බන්ධව විකුණන ඉලෙක්ට්‍රොනික් ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. සහ මේ මම නම් ඕඩර් කරේ අලි එක්ස්ප්‍රස් එකෙන්. ඉතින් ඔයාට දරස් එකෙත් බලත හැකි. දරස් එකෙත් ගොඩක් වෙලාවට මේ දේවල් තියෙනවා. ඔයාට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේන්නේ නැති මේකේ සයිස් එක
පට්ටම පොඩි. ඉතින් මේක ඉන්ටර්නෙට් එකේ හැමතැනම සටහන් වෙලා තියෙන්නේ Type C මිනි චාර්ජිං මොඩියුල් කියලා. ඉතින් මීට වඩා පුංචි එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් ඒ ගැනත් විස්තර ලියාගෙන යන්න. ඉතින් ඒ සම්බන්ධවත් මම හොයලා නොදන්න ඔයාලටත් මම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පුංචි චාර්ජිං මොඩියුල් එක ඔයාලට පේනවා ඇති. ගොඩක්ම පුංචි. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එකෙන් යම් කිසි විදියකින් හරි ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝක් අරගෙන ඉක්මනටම එන්නම්.